ට්‍රිප් එකක් යනකොට අපිට වැදගත්ම දෙයක් තමයි කෑම. සාම්ප්‍රදායික විදිහට කඩේකින් කන්න නැත්නම් උයාගෙන හදාගෙන තමයි ට්‍රිප් එකක් ගිහිල්ලා කන්නේ. මේක දැක්කම පස්සේ මට හිතෙනවා ට්‍රිප් එකක් ගෙනහිල්ලා අවශ්‍ය කරන කෑම වර්ග සියලු දේ මෙතන තියෙනවා කියලා. ෆුඩ් වැකුම් කරලා ටින් කරලා ලංකාවේ ඕනම තැනකට යවන්න පුළුවන්. ඒ වගේම ලෝකේ ඕනම තැනකට ඩිලිවර් කරන්න පුළුවන් කම්පැනි එකක්. නර්ෂින් ෆුඩ් කම්පැනි. නර්ෂින් ෆුඩ් කම්පැනි එකේ අයිතිකරු ඉන්න අපිත් එක්ක. අයිබෝන්. ඔයා බිස්නස් එකක් පටන් ගන්නවා. බිස්නස් එකේ නම මොකක්ද? ඒ වගේම ඒක පටන් ගත්ත අවුරුදු ගණන කොහොමද? මේ බිස්නස් එකේ නම නරිෂීන් ෆුඩ්. මේක පටන් අරන් දැනට අවුරුදු 3ක් වෙනවා. මේක අපි ඇත්තටම මීට අවුරුදු 3කට කලින් එක ප්‍රොඩක්ට් එකකින් පටන් ගත්ත බිස්නස් එකක්. දැන් මේකේ ප්‍රොඩක්ට් 30කට වැඩියෙන් අපි සක්සස්ෆුල් ප්‍රොඩක්ට් 30කට වැඩියෙන් මාකට් එකට දාලා තිනවා මේ වෙනකොට. එතකොට අපිට කිව්වොත් මොනවාද මේ ෆුඩ් වර්ග කියලා? මීට අවුරුදු 3කට කලින් අපේ මේ කම්පැනි එක පටන් ගන්නකොට අපි මේ මාළු ඇඹුල් තියල් කියන ප්‍රොඩක්ට් එකකින් තමයි මේක මේ අපේ ආයතනය පටන් ගත්තේ. එතකොට ඊට පස්සේ අපේ ඒ ප්‍රොඩක්ට් එක ගත්තු කස්ටමර්ස්ලාගේ රික්වෙස්ට් අනුව අපි මේක එක මේ ප්‍රොඩක්ට් ප්‍රමාණය වැඩි කරලා දැන් මේ වෙනකොට ප්‍රොඩක්ට් 30ක් විතර අපි ඔක්කොම මාකට් එකට ලොන්ච් කරලා තියෙනවා. එතකොට මේකේ මාළු වර්ග, මස් වර්ග, ඊට අමතරව පොලොස්, කිරිකොස්, එළවලු වර්ග ගොඩක් ಜಾති දැන් අපේ මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකට අපි එකතු කරලා තියෙනවා. මේ ෆුඩ් වල අනන්‍යතාවයක් තියෙනවා. විශේෂත්වයක් තියෙනවා. මම දන්න තරමින් මිනිස්සු ගොඩක් මේ ෆුඩ් වර්ග ඔයගොල්ලන්ගේ කම්පැනි එකට ඇවිල්ලා අරන් යනවා. මොකක්ද මේ ෆුඩ් වල තියෙන විශේෂත්වය? විශේෂත්වය තමයි අපි සාමාන්‍ය දැන් මාකට් එකට ගිහාම මාකට් එකේ ගොඩක් දුරට හැමෝම මේ ටින් එකක් කියලා කිව්වම මාළු ටින් එකක්. ඒ කියන්නේ සැමන් ටින් එකක් තමයි මාකට් එකේ දැකලා තියෙන්නේ. මේ ටින් එක කිව්වත් හැමෝම මේ සැමන් ටින් එකක් කියලා තමයි කියන්නේ. එතකොට අපි එතනින් එහාට ගිහිල්ලා මේ ටින් එකේ කෑම වර්ග ගොඩක්, ඒ කියන්නේ මේකේ මාළු වලට අමතරව මස් වර්ග, එතකොට එළවලු වර්ග, ඊට අමතරව මේ වම්බටු මෝජු වගේ මෝජු වර්ග ගොඩක් ಜಾති අපි දැන් මේකේ මේ ටින් කරපු ආහාර විදියට කල් තබා ගන්න පුළුවන් ආහාර විදියට මේ ටින් වල අසුරලා මේ කස්ටමර්ස්ලාට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. එතකොට මේ ටින් වල තියෙන විශේෂත්වය තමයි මේක මේ ටින් එක ඕපන් කරනකම් අපිට අවුරුද්දක් කල් තියාගන්න පුළුවන්. අවුරුද්දක් කල් තියාගන්න පුළුවන්. එතකොට අපේ පාරිභෝගිකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේක අපි අවුරුද්දක් කල් තියාගන්නේ කියන එක. ඒකෙදි ගොඩක් කට්ටිය හිතනවා අපි මේකට මොනවා හරි කල් තබා ගන්න ද්‍රව්‍ය දානවා කියලා හිතනවා. ඒගොල්ලෝ අපෙන් එහෙම අහනවා. එතකොට මේකෙදි වෙන්නේ මේ ටින් අපි පැස්චරයිස් කරලා තමයි තියෙන්නේ. පැස්චරයිස් කිරීමෙන් තමයි මෙහෙම අවුරුද්දක් අපි මේක කල් තියාගන්නේ. මේකට කිසිම රසායනික ද්‍රව්‍යයක්, කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් අපි දාලා නැහැ. ටින් එක ඕපන් කරනකම් මේක කිසිම ගැටලුවක් නැතුව අවුරුද්දක් තියාගන්න පුළුවන්. ටින් එක ඕපන් කරයින් පස්සේ මේක සාමාන්‍ය කෑමක් වගේ තමයි. එතකොට අපි අර රසායනික ද්‍රව්‍ය දාන්නේ නැහැ කියන එකට තියෙන ඔප්පු කරන්න තියෙන සාධකය තමයි මේ ටින් එක ඕපන් කරයින් පස්සේ මේකේ සාමාන්‍ය කෑමක් වගේ මේක දවසක් ඇතුළත නරක වෙනවා එළිය තිබුණොත්. නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා අපිට මේක දවස් කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇයි මෙහෙම වෙනස් දෙයක් කරන්න කියලා හිතුනේ? ඇත්තටම මේ අපේ ප්‍රොඩක්ට් වල තියෙන, ඒ කියන්නේ මේක අපි මෙහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වුණේ දැන් එකක් තමයි රට යනකොට අපේ ශ්‍රී ලාංකිකයින් විදේශගත වෙනකොට ඒගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒ රටට ගියයින් පස්සේ අපේ රටේ රසට මේ කෑම ගන්න නැති එක. එතකොට දැන් මේ කෑම ඒගොල්ලන්ට ගිහිල්ලා අවුරුද්දක් පුරා තියාගෙන අවශ්‍ය වෙලේට මේක අරගෙන මේ රස විඳින්න පුළුවන් විදියට අපි හදලා තියෙනවා. අනිත් එක තමයි ප්‍රශ්නයක් අහන්නද? කොහොමද අපි මේක රස විඳින්නේ? ඒ කියන්නේ ටින් එක කඩපු ගමන් කන්න පුළුවන්. ඔව්, හොඳ ප්‍රශ්නයක්. මේක ගොඩක් කට්ටියට, ගොඩක් අපේ පාරිභෝගිකයන්ට තියෙන ප්‍රශ්නයක් ඒක. මේක ටින් එක කඩපු ගමන් ගන්න පුළුවන්. මේවා ready to eat කියන type එකේ කෑම. මේ ටින් එක කඩපු ගමන් අපිට හැන්දකින් අරන් කන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය නම් විතරක් පොඩ්ඩක් මේක රත් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේවා ඔක්කොම පෙර පිසින ලද ආහාර විදියට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගමේ සාම්ප්‍රදායික විදියට තමයි මේ කෑම ටික හැදෙන්නේ.
ඔව් සාමාන්‍ය අපේ අම්මා ගෙදර හදන විදියටම ඒ රෙසිපි එකටම කිසිම වෙන කෘතිම දේවල් අපි අඩංගු නොකර සාමාන්‍ය අපි ගෙදර හදන විදියට තමයි මේ කෑම ටික හැදෙන්නේ. දැන් ඔබතුමා ඔහොම කියනකොට මට එකක් ඇත්තටම අරගෙන ගිහිල්ලා try කරන්න හිතෙනවා මේක මේ ඇත්තටම කොහොමද කියලා වෙනස. ඔව් අනිවාර්යෙන් try කරන්න ඕනේ. බිස්නස් එක පටන් අරන් අවුරුදු 3ක් වෙනවා කියලා කිව්වා. කස්ටමර්ස්ලාට කොහොමද මේ බ්‍රෑන්ඩ් එක ගන්න පුළුවන්? කොහෙද මේ ෆැක්ටරි එක තියෙන්නේ? අපේ ෆැක්ටරි එක තියෙන්නේ කළුතර පයාගල තමයි අපේ ෆැක්ටරි එක තියෙන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් කරන්නේ මේවා ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන එක. අපේ ලංකාවේ අපේ පාරිභෝගිකයන්ට අපිට අපේ ෆැක්ටරි එකට આવත් ෆැක්ටරි අවුට්ලට් එකක් තියෙනවා. ඒකෙන් ඕන වෙලාවක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගෙදෙට්ටම කුරියර් සර්විස් එකකින් යවන්න මේකේ පහසුකම් හදලා තියෙනවා. මට පේනවා මේකේ පාටි වලට අවශ්‍ය වයිට් වර්ගත් මේකේ තියෙනවා. එහෙම නේද? ඔව් ඔව් අපේ මේ එහෙම රේන්ජ් එකක්ම තියෙනවා. එතකොට චිකන් තියෙනවා, පෝක් තියෙනවා, බීෆ් තියෙනවා. මේ හැම එකකම අපි ගාව කරි එක, ඩෙවල් එක වෙන වෙනම තියෙනවා. ඊට අමතරව මාළු වලත් ෆිෂ් ඩෙවල් එක තියෙනවා. ඒවා බයිට් වලට වගේම අපිට කරි එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ට්‍රිප් එකක් යනකොට අපිට වැදගත්ම දෙයක් තමයි කෑම. සාම්ප්‍රදායික විදිහට කඩේකින් කන්න නැත්නම් උයාගෙන හදාගෙන තමයි ට්‍රිප් එකක් ගිහිල්ලා කන්නේ. මේක දැක්කම පස්සේ මට හිතෙනවා ට්‍රිප් එකක් ගෙනහිල්ලා අවශ්‍ය කරන කෑම වර්ග සියලු දේ මෙතන තියෙනවා කියලා. ඔව් ඇත්තටම මේ ඒකත් හොඳ දෙයක් තමයි මේකෙදී මේ දැන් ට්‍රිප් එකක් යනකොට වියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ට්‍රිප් එකේ ගිහිල්ලා අපිට වෙනම උයන්න ඕනේ නැහැ. අපිට ප්ලේන් රයිස් ටිකක් හරි මොනවා හරි නූඩල්ස් ටිකක් එක්ක මේ කරි එක ගෙලින්ම පිඟානට දාලා අපිට ආහාරයට ගන්න. මට තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මට දැනගන්න පුළුවන්ද ඕගොල්ලෝ මේ ෆුඩ් වර්ග කොහේ කොහේ රටවල් වලටද යවන්නේ? ප්‍රධාන වශයෙන් මේක UK, කැනඩා, ඉතලි කියන රටවල් තුනට තමයි කොමර්ෂල් ක්වොන්ටිටිස් විදියට එක්ස්පෝර්ට් කරන්නේ. ඒ කියන්නේ බර පන්ති වල රටවල් ටිකකට තමයි එක්ස්පෝර්ට් කරන්නේ. ඔව් අපේ මොකද ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්න රටවල් ඒවනේ. එතකොට ඒ රටවල් වලින් තමයි අපිට මේ එක්ස්පෝර්ට් ඕඩර්ස් ටික තියෙන්නේ. ඔයගොල්ලන්ගේ Facebook page එකක් තියෙනවද? අපේ නරිෂින් ෆුඩ් කම්පැනි කියලා තමයි අපේ Facebook page එක තියෙන්නේ. ඊට අමතරව මේවා මේ ලංකාවේ කුරියර් මාර්ගයෙන් ඕඩර් කරනවා නම් අපේ හොට්ලයින් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න පුළුවන්. අපි හොට්ලයින් නම්බර් එකක් කියමු. ඔව් අපේ WhatsApp නම්බර් එක 0.71 4 507 කියන නම්බර එකට ඕන වෙලාවක WhatsApp මැසේජ් එකකින් ඕඩර් එක දාන්න පුළුවන්. අපි කුරියර් කරලා ගෙදරටම යවනවා. කොහොමද ඔයගලන්ට ලැබෙන කස්ටමර් ෆීඩ්බැක් එක එහෙම? ඔව් ඇත්තටම ඉතින් මේ ආහාර සම්බන්ධයෙන් ඇත්තටම හොඳ ෆීඩ්බැක්ස් තමයි තියෙන්නේ. ඔක්කොම රසයි එහෙම කියලා. පොඩි ගැටලුවකට අපිට තියෙනවා නම් තියෙන්නේ ඇත්තටම මේක ඩිලිවර් කරද්දී එන පොඩි අපහසුතාව තමයි තියෙන්නේ. ඒ අරින්න නැත්තම් අපේ කෑම සම්බන්ධයෙන් ඔක්කොම අපේ Facebook page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔක්කොම හොඳ කමෙන්ට්ස් තමයි තියෙන්නේ. ඔබතුමාට මේ ව්‍යාපාරය කරගෙන යනකොට ආපු අභියෝග මොනවාද? ඒ වගේම ඔයගොල්ලන්ගේ මේ ව්‍යාපාරය ඉස්සරහට ගෙන යනකොට අනාගත සැලසුම්. බිස්නස් එක කරන් යනකොට තියෙන ලොකුම අභියෝගය තමයි මේකේ තියෙන මේ රෝ මැටීරියල් ටික එකතු කරගන්න එක. මොකද මේකේ දැන් අපි කරන සමහර ප්‍රොඩක්ට් වල අපිට මේකේ තියෙන අමුද්‍රව්‍ය සීසනල්. ඒ කියන්නේ කාලයකට විතරයි තියෙන්නේ. දැන් පොලොස් ගත්තොත් එහෙම පොලොස් කාලයකට විතරයි තියෙන්නේ. මාළු වර්ග ගත්තොත් එහෙම මාළු වල එක කාලයකට මාළු මිල ගොඩාක් වැඩි වෙනවා. තව කාලයකට මිල අඩු වෙනවා. එතකොට නමුත් අපේ මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකේ මුළු අවුරුද්ද පුරාම අපි පොලොස් දෙනවා අපේ කස්ටමර්ස්ලාට. මුළු අවුරුද්ද පුරාම එකම මිලකට අපි ඒ මාළු වර්ග ලබා දෙනවා. එතකොට ඒ අභියෝගය තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. ඒක සෑහෙන්න කස්ටමර්ස්ලාට සෑහෙන්න වාසියක් නේ. ඔව් අවුරුද්ද පුරාම එකම මිලකට මේ හැම ප්‍රොඩක්ට් එකක්ම අපි ගාව තියෙනවා. මිලදී ගන්න. එතකොට අපේ මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකේ දැනට අපි දකින එකම අඩුව තමයි දැන් මේකේ මේ ඔක්කොම කරිස් වර්ග තියෙනවා. එතකොට මේකට අඩුව ඇත්තටම රයිස් එකක් විතරයි. දැන් අපි ඉදිරියේදී මේකට ඇත්තටම රයිස් එකකුත් එකතු කරන්න ප්ලෑන් කරනවා. එතකොට ආයි රයිස් එකත් අවශ්‍ය නැහැ. රයිස් එකයි කරිසුයි ඔක්කොම එක පැකේජ් එකක් විදියට ගන්න යවන්න පුළුවන්. ඉතින් ඒක කරන්න තිබුණා නම් ඉතින් ගොඩක් හොඳයි. අපිටත් හොඳයි. ඔව් එතකොට ඇත්තටම ට්‍රිප් එකක් යනකොට මුකුත්ම කරන්න දෙයක් නැහැ. මේ රයිස් එකයි කරිසුයි ඔක්කොම අරගෙන යන්න පුළුවන්. ගෙදර එක වුණත් කවුරු හරි හදිසිය ආවහම ටක් ගාලා මේකෙන් රයිස් එකයි කරි එකයි ඔක්කොම දාලා කෑම වේලක් දෙන්න පුළුවන්. අද අපි කතා බහට ලක් වුණේ නර්ෂින් ෆුඩ් කම්පැනි ආයතනයත් එක්ක. ඉතින් අපි ඔයගලන්ට ආරාධනා කරනවා
මේ කම්පැනි එකේ ප්‍රොඩක්ට් එකක් මිලදීගෙන එක්කෝ ගෙදරටම ගෙන්නගෙන රස විඳින්න අත්දැකීම් ෂෙයා කරගන්න කියලා. එහෙමනම් අද අපි සමුගමු. අයිබෝන්. අයිබෝන්.